Hello everyone. Basic English Grammar Series එකේ අපි මේ වෙනකොට be verbs වල present past future time ගැන වෙනම කතා කරා. ඒ වගේම and the කියන articles පද use කරන විදිහ කතා කරා. අද day 5 වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ present simple tense එක ගැන. මුලින්ම කියන්න ඕනේ අපිට ප්‍රධාන වශයෙන් ඕනම භාෂාවක ප්‍රධාන වශයෙන් අපි ගන්නකොට කාල තුනක් තියෙනවානේ. time තුනක්. present time, past time, future time. වර්තමාන, past අතීත, future අනාගත කියලා time තුනක් තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි වල තියෙනවා රටා tenses හතරක්. main tenses හතරක්. ඒ තමයි simple, continuous, perfect continuous කියලා. එතකොට මේ එක ටෙන්ස් එකක් එක රටාවක් ටයිම් තුනට බෙදෙනවා. දැන් සිම්පල් ගත්තොත් එයාගේ ප්‍රසන්ට් ඉන්නවා, පාස්ට් ඉන්නවා, ෆියුචර් ඉන්නවා. ඒ වගේම අනිත් ටෙන්සස් තුනකට බෙදෙනවා. එහෙම බෙදුනහම 12ක් හැදෙනවා. ඒ විදිහට තමයි යන්නේ. ඉතින් අද ඉඳලා මගේ වීඩියෝ සීරීස් එකේ මේ ටෙන්සස් one by one මම කතා කරනවා. ඒ අනුව අද අපිට තියෙන්නේ සිම්පල් කියන ටෙන්ස් එකේ present time එක. එහෙම නැත්නම් present simple යෙදෙන්නේ කොතනදීද කොහොමද ඒක යෙදෙන විදිහ ගැන කතා කරන්න යන්නේ. අපි සාමාන්‍යයෙන් sentence එකක් හදන්න නම් අපි ඒව යොදන tenses ටික ක්‍රියා actions ටික ඒවට use කරන helping verb වෙනම දැනන් ඉන්න ඕනේ. ඒ හින්දා තමයි අපි මේක කතා කරන්නේ. එතකොට අපි බලමු present simple කියන tense එක කොහොමද භාවිතා වෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ present simple භාවිතා කරන්නේ habits and facts, especially facts, habits ඒව ගැන කතා කරන්න. ඒ කියන්නේ දැන් අපිට ඕනේ නම් අපිට තියෙන පුරුදු ගැන කතා කරන්න. පුරුදු ඒ වගේම අපිට daily routines තියෙනවනේ. අපි මෙහෙම 6ට මෙහෙම කරනවා 7:30ට අපි නැත්නම් 6ට නැගිටිනවා, wake up වෙනවා, මුණ හොදනවා. ඒ හැමදේම අපේ routine එකක්නේ. එක්කෝ ඒ routine ගැන. නැත්නම් නිතිපතා කරන action එක. මම හැමදාම පොතක් කියවනවා. මම හැමදාම gardening වල නිරත වෙලා ඉන්නවා. ඒ වගේ routine එකක්, regular action එකක් කියන්න present simple use කරනවා. තව use වෙන තැනක් තමයි present simple general truths. ඒ කියන්නේ සත්‍ය සිදුවීම්. අපිට ඒ දේ change කරන්න බෑ. විද්‍යාත්මකව ඒ දේ හරි. ආයෙක වෙනස් වෙන්නේ නැහැ. මෙහෙම කිව්වොත් හොඳම example එක the sun rises in the east. ඉර පායන්නේ නැගෙනහිර. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒක general truths එක. ඒ වගේ ඒවා ලියන්න භාවිතා කරන්නේ present simple. ඒ වගේම අපි දන්න මොන හරි තොරතුරු ඒ දේවල් කාට හරි ඉදිරිපත් කරන්න facts. ඒවා ඉදිරිපත් කරන්න භාවිතා කරන්නේත් present simple. එහෙනම් අපි දැන් දැනගත්තා present simple use කරන්නේ මොනවටද කියලා. එතකොට මේක වාක්‍යයක ලියන්නේ කොහොමද කියලා දැන් දැනගමු. අපි දන්නවා මම කලිනුත් කිව්වා ඉංග්‍රීසි වල ප්‍රධාන pronoun 7ක් තියෙනවා. I, we, you, they, he, she, it කියන එක. මේ අතරින් I, we, you, they කියන හතර දෙනා sentence එකක ඉන්නම නම් present simple වාක්‍යයක් ලියන්න ඕනුනහම ලියන්න ඕනේ base verb එක දාලා. ඒ කියන්නේ දැන් හිතන්න මම උදෙන්ම නැගිටිනවා. අපි නැගිටිනවට කියන්නේ wake up නේ. එතකොට මෙතන ඉන්න pronoun තමයි මම. I නැගිටිනවට කියන base verb එක තමයි wake up. එතකොට wake up ලියලා early කලින්ම නැගිටිනවා කියලා ලිව්වා. එතකොට මෙතන කිසිම verb එකට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. කිසිම දෙයක් add වෙන්නේ නැහැ පිටි. එහෙනම් I, we, you, they එක ලියන්නේ base verb එක. එතකොට he, she, it කියලා තව තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනා එක්ක ලියන්න ඕනේ verb එක මෙන්න මේ විදිහට. present simple වල ලියද්දී he, she, it එනවා නම් අනිවාර්යෙන් base verb එකකට s හරි es හරි සමහර වෙලාවට ies එකතු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න she කියලා තියෙනවා. ඇය පොත් කියවනවා කියලා හිතන්නකො නිරන්තරයෙන් පොත් කියවන කෙනෙක්. මේක present simple එකට අදාළ වාක්‍යයක්. එතකොට අපි කියවන්න ඕනේ she reads books. එහෙම ලියන්න ඕනේ she reads books. she ඉන්න නිසා base verb එක තමයි කියවනවා read. ඒක අගට අපි දාන්න ඕනේ s එකක්. නැත්නම් es එකක් නැත්නම් ies එකක්. හැබැයි මෙතන read අනුව අපි දාන්න ඕනේ s. දැන් මං හිතනවා දැන් පැහැදිලි කියලා. present simple ලියනවා නම් I, we, you, they හෝ ඕනම plural කෙනෙක් වාක්‍යයේ මුල ඉන්නවා නම් verb එක තියන්නේ base form එකේ. ඕනම singular කෙනෙක් ඒක වචන කෙනෙක් මුල ඉන්නවා නම් verb එක අගට s
ES IES ඕනේ එකතු කරන්න ඕනේ. මම ඊළඟ වීඩියෝ එකට හෝ නැත්තම් මේ වීඩියෝ එකේම කැප්ෂන් එකට එකතු කරන්නම්. කොහොමද බේස් verb එකට S ද ES ද IS දෙන්න ඕනේ කියලා හොයාගන්න විදිහ එකත් වෙනම ලෙසන් එකක්. නමුත් මේකට ඇඩ් කරොත් ඔයාලට පහසු වේවි. තවත් මේ වගේ grammar lessons ඉගෙන ගන්න ඕන නම් follow කරන්න English with Shashi කියන page එක. Thank you everyone.